මම පළවෙනි වීඩියෝ එකේ කතා කරා එතකොට මේ ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය කරන්න පුළුවන් වගුවේ දෙවැනි එකයි ඊට පස්සේ මේ දෙවැනි එක වර්ගීකරණය කරගෙන යද්දී ප්‍රධාන කොටස් තුනකටනේ බෙදුනේ සාමාන්‍ය ඝන දි รา පත් වන සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය දි รา පත් නොවන සාමාන්‍ය ඝන අපද්‍රව්‍ය සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ඊට පස්සේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන කොටස තමයි මේ මෙතනින් තමයි නැවැත්තුවේ ඒකේ තව පහලට කොහොමද බෙදෙන්නේ කියලා. ඒකෙදි මම කිව්වා ඝන අපද්‍රව්‍ය කියන එක යටතේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආවට උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන එක පහලට බෙදෙද්දි ද්‍රවත්වයකට අයිති වෙනවා කියලා. දැන් ස්ලයිඩ් එක ෂෙයා කරපු ගමන් මම බලලා මේ අපි බලමු උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන්නේ මේ මොනවද ඒකට අයිති වෙන්නේ මොනවද කියලා. උපද්‍රවකාරී අපද්‍රව්‍ය බෙදෙන්නේ ප්‍රධාන කොටස් තමයි කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය, ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය, සෞඛ්‍ය සේවා සායනික අපද්‍රව්‍ය, විදුලි හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය කියන එක. එතකොට කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය ගැන පළවෙනියට කතා කරාම ඒකට අයිති වෙලා තියෙන පළවෙනි එක තමයි බැරලෝහ අඩංගු කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය. බැරලෝහ ශරීරයට අහිත කරගෙන මිනිස්සුන්ගේ මේ සතුන්ගේ ඕන එක්කෙනෙක්ගේ ශරීරගත වුණොත් ඒ බැරලෝහ කියන ඒවා පිළිගා වගේ තත්ත්වවලට එන්න පුළුවන් මේ ඒව කොහොමත් උපද්‍රව ඇති කරනවා. අන්න ඒ හින්දා තමයි මේව උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන වර්ගීකරණය යටතට වැටලා තියෙන්නේ. ඒතකොට ඒක යටතේ තියෙන පළවෙනි එක තමයි බැරලෝහ අඩංගු කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය. ඊළඟ එක තමයි තීන්ත ඖෂධ රෙදිපිලි නිෂ්පාදන සහ රෙදිපිලි වර්ණ ගැන්වීමේ ද්‍රව්‍ය කියලා තියෙන්නේ. ඒ වගේ දේවල් වලින් කර්මාන්ත ශාලා වලින් පිටවෙන අපද්‍රව්‍ය. එතකොට ඔය කරුණම ලියවෙන්න ඕන. මොකද දැන් කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියපුවාම අර අපිට හිතෙන සාමාන්‍ය දැනීමෙන් තියෙන එක ලියන්න බෑ. එයාලා මේ දීලා තියෙන ඒවා දෙකක් කිව්වොත් ඒ දෙකක් ලියන්න ඕන. දෙවෙනි එක දීලා තියෙන තින්ත ඖෂධ රෙදිපිලි ඊට පස්සේ රෙදිපිලි වර්ණ ගැන්වීමේ කර්මාන්ත ශාලා. තීන්ත මේ කර්මාන්ත ශාලා තියෙනවා. ඖෂධ කර්මාන්ත ශාලා, රෙදිපිලි නිෂ්පාදන කර්මාන්ත ශාලා, රෙදිපිලි වර්ණක නිෂ්පාදන කර්මාන්ත ශාලා වගේ ඒ වාගෙන් පිටවන අපද්‍රව්‍ය. ඒ වගේම මොන අපද්‍රව්‍යයක් පිට වුණත් ඒ හැම එකක්ම කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් තමයි. එතකොට ඕක කඩලා ලියන්න එපා. ඉතින් කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය දෙකක් නම් කරන්නේ කොහොම තීන්ත නිෂ්පාදනාගාර වලින් පිටවන අපද්‍රව්‍ය කියලායි ඖෂධ නිෂ්පාදනාගාර කර්මාන්ත ශාලා වලින් පිටවන අපද්‍රව්‍යයි කියලා. මොකද එහෙම කරාට වැඩක් නැහැ. මේක එක පොයින්ට් එකක් විදිහට TG එකේ දීලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක දීලා දෙනවා ඇස්බෙස්ටෝස් නිෂ්පාදනාගාර වලින් පිටවන අපද්‍රව්‍ය. ඇස්බෙස්ටෝස් කියන්නේ ඔය වහලවල් සෙවිලි කරන ගන්න ෂීට් තියෙන්නේ මේ ඒ ෂීට් හදන නිෂ්පාදනාගාර වලින් පිටවන අපද්‍රව්‍යات ඔක්කොම කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය. ඊට පස්සේ තියෙනවා ගෑස් නිෂ්පාදනාගාර වලින් පිටවන අපද්‍රව්‍ය. ඔය ගෑස් කියන්නේ ගෙවල් වල පාවිච්චි කරන ගෑස් හදන තැන් වලින් පිටවෙන අපද්‍රව්‍ය. ඒතර කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය. ඊට අමතරව එතිලි එහෙම නිපද වෙන එක අපද්‍රව්‍යයක් තමයි ඉතිලීන් ග්ලයිකෝල් කියන්නේ. ඕකේ MCQ වලට වගේ එන්න පුළුවන්. ඒකයි මම ඒක වෙන පාඩකින් උත්තර ලියලා තියෙන්නේ. එතකොට ගෑස් නිෂ්පාදනාගාර වලින් පිට වෙන අපද්‍රව්‍ය කියන එක කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍යයක්. ඒකේ උදාහරණයක් තමයි ඉතිලීන් ග්ලයිකෝල් කියන්නේ. ඕකේ MCQ වලට වගේ එන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව කෘමිනාශක දිලීරනාශක පලිබෝධනාශක මේ තුනම කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය. දැන් එකපාරම අපිට ඒකයි මම කිව්වේ මේ ඝන අපද්‍රව්‍ය පාඩම ලේසි වගේ පෙන්නනවාට දැන් කෘමිනාශක දිලීරනාශක පලිබෝධනාශක මේ වර්ගීකරණය ඇතුලේ කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන තැනට එයි කියලා අපිට නිකන් හිතන්න අමාරුයිනේ. ඒ වුණාට ඒක ඇවිල්ලා තියෙන එතනට. එතකොට අපි ඒක මොකටද අයිති වෙන්නේ කියලා වගේ අහුවොත් අපිට ලියන්න වෙන්නේ ඒක කාර්මික උපද්‍රවකාරී අපද්‍රව්‍ය ගණයට අයිති වෙනවා කියන එක. අන්න ඒ හින්දා අනිත් එක මේකේ දැන් ඝනාපද්‍රව්‍ය මොකක් හරි එකකට උදාහරණ අපෙන් ඉල්ලුවොත් අපිට හිතෙන ඒවා අපිට ලියන්න හිතුණට අපිට හිතෙන ඒවා ලියලා හරියන්නේ නැහැ. අපි ලියන්න ඕන අනිවාර්යෙන්ම එයාලා අපිට දීලා තියෙන ඒවා. ඊළඟට ගියාම තියෙන ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය. එතකොට ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය පළවෙනි එක තියෙනවා භාවිතයෙන් පසු ඉතිරි වන දැව පොලිෂ් සහ දැව වර්ණක කියලා. ඒකේ පැහැදිලි කරන්න දෙයක් නැහැ නේ. ගෙදර පොලිෂ් කරන්න ලී බඩු හරි මොනවා හරි ගන්න ඒ වගේ මේ වර්ණක ඒ වගේ දේවල් භාවිතයෙන් පස්සේ ඉතිරි වෙන ඒවා. ඒවත් ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය. ඊට පස්සේ සියලු ඉවතලන තීන්ත, ලැකර් වර්ග, තීන්ත ද්‍රාවක සහ ඒ වාගේ හිස් බඳුන්. ඒ කියන්නේ ඉතිරි වෙන ලැකර්, ඉතිරි වෙන මේ තීන්ත, ඉතිරි වෙන තීන්ත ද්‍රාවක කියන්නේ මේ තිත්ත දිය කරන්න ගන්න දේවල්. එතකොට ඒ වගේම ඒවා ද්‍රව ගණයට අයිති වෙන උනාට ඉතින් මේක ඇතුලේ කතා කරනවා. ඒකයි මම අර උඩින්ම දාලා තියෙන්නේ ද්‍රවද ඇතුල් වේ කියලා. සහ ඒ වගේ හිස් බඳුනුත් එතකොට අයිති වෙන්නේ ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය වලට.
ඊළඟ තියෙනවා ඉවතලන සියලු බැටරි. අන්න ඕක මතක තියාගන්න ඕන. මොකද ඉවතලන බැටරි අපි හිතන්නේ අයිති වෙන්නේ විදුලි හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය වලට කියලා. නමුත් එහෙම නෙමෙයි. ඒක අයිති වෙන්නේ ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය වලට. පස්සේ ඔය ඉවතලන සියලු බැටරි කියන එක පස්සේ තව වර්ගීකරණයකට යනවා. මේ ඒක එච්චර වැදගත්ම වර්ගීකරණයකුත් නෙමෙයි. මේ කොහමරි ඒක මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා හිස් එයරසෝල් බඳුන් කියලා. හිස් එයරසෝල් බඳුන් කියන එක මතක තියාගන්න MCQ වගේ වෙන්න පුළුවන්. ඒකත් ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රවයක්. ඔය කියන්නේ බර්ත්ඩේ ස්ප්‍රේස් වගේ තියෙන්නේ. අන්නේ කෑන් වලට තමයි මේ අර මීදුම් වගේ මේ මීදුම නෙමෙයි පෙන වගේ යන අර හිස් මේ බර්ත්ඩේ ස්ප්‍රේස් තියෙන අනේ ඒවට තමයි හිස් එයරසෝල් බඳුන් කියන්නේ. ඊට පස්සේ තියෙනවා ගෘහස්ත පලිබෝධනාශක රසායන ද්‍රව්‍ය. කැරපොත්තොන්ට ගහනේව, මීයොන්ට ගහනේව නේව. ඊට පස්සේ බැක්ටීරියා නාශක, වැසිකිලි පවිත්‍රකාරක ඒ වගේම අයිති වෙන්න තුනද ගෘහස්ත උපද්‍රවකාරී අපද්‍රව්‍ය වලට. ඊට පස්සේ අපි යනවා සෞඛ්‍ය සේවා සායනික අපද්‍රව්‍ය කියන එකට. එතකොට ඒකෙදී අර උපද්‍රවකාරී කියන වචන නෑ. මොකද සෞඛ්‍ය සේවා සායනික අපද්‍රව්‍ය ගත්තා මේ සියල්ලම උපද්‍රව ඇති කරන ඒවා. එහෙනම් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ නෑ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන. පළවෙනි එක තමයි ශරීර කොටස් වැනි වියවච්ඡේදක අපද්‍රව්‍ය. ඒ කියන්නේ අර කපලා අයින් කරන ශරීර කොටස් වගේ තියෙන මේ සර්ජරි වලදී වගේ හන්නේ ඒවා. ඊට පස්සේ ශුද්‍ර ජීවීන් අඩංගු මල මූත්‍ර ආසාදිත අපද්‍රව්‍ය. ඊට පස්සේ විකිරණ ශීලී ද්‍රව්‍ය සහිත රෝගී මල මූත්‍ර. ඊට පස්සේ කැඩුණු උෂ්ණත්ව මාන, රුධිර පීඩන මාන. ඒතර මේවා පැහැදිලි කරන්න දෙයක් නැහැ. මේ සිංහල භාෂාවේ නිකම් වචනනේ තියෙන්නේ. මේ ශුද්‍ර ජීවීන් අඩංගු මල මූත්‍ර ආසාදිත අපද්‍රව්‍ය කියන එක දන්නවා. විකිරණ ශීලී අපද්‍රව්‍ය සහිත රෝගී මල මූත්‍ර. ඊට පස්සේ කැඩුණු උෂ්ණත්ව මාන, රුධිර පීඩන මාන. හැබැයි අපෙන් ඉල්ලුවොත් සෞඛ්‍ය සේවා සායනික අපද්‍රව්‍ය දෙකක් නම් කරන්න කියලා මේ හතරෙන් එකක් ලියවෙන්න ඕනේ. ඒකයි මේකේ පාඩම් කරන්න තියෙනවා කියන්නේ. අපිට හිතෙනේම ලියලා හරියන්නේ නැහැ. මම නැවත නැවත මේක කියන්නේ මේක වේ. ළමයින්ට අර ඝන අපද්‍රව්‍ය පාඩම මේ ලියන්න හිතෙන්නේ අර හිතලා. මොනවද හිතලා ලිව්වට ගොඩක් දුරට ලකුණු හම්බෙන්නේ නැහැ. අනිත් එක වැරදි වර්ගීකරණය යටතේ තමයි දාන්නේ. දැන් ඔය මේ සියලු බැටරි වර්ග කියන එක ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය වලට විදුලි හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය වලට තමයි ගොඩක් අය දාන්නේ. මොකද ඒක යාලට මතක නැහැ ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය. කරන්නේ ඒ වගේ නිකන් අපි හිතන එකට පොඩ්ඩක් මේ වෙනස් වෙන්න පුළුවන් මේකෙදි කරුණු තියෙන විදිය. ඊළඟ තමයි විදුලි හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය. මේක බෙදෙන හතරවෙනි කොටස. ඒකෙදි තියෙනවා කැඩුණු කාර්යාලීය උපකරණ. කියන්නේ පරිගණක, ෆැක්ස් යන්ත්‍ර, ෆොටෝකොපි යන්ත්‍ර ඒ වගේ. කැඩුණු කාර්යාලීය උපකරණ. දෙවෙනි එක තමයි කැඩුණු ගෘහාශ්‍රිත උපකරණ. මේකේ ගෘහාශ්‍රිත උපකරණ කියලා තියෙන AC, වොෂින් මැෂින් ඒ වගේ ඒවාට. ඊළඟට තියෙනවා කැඩුණු ආලෝකය ලබා ගැනීමට භාවිත කරන උපකරණ. CFL බල්බ්, ඊට පස්සේ ෆ්ලොරසන්ට් බල්බ් තියෙනවා, හැලජන් බල්බ් තියෙනවා. ඒවා තමයි ඒකට උදාහරණ. කැඩුණු ආලෝකය කියන්නේ කැඩිලා තියෙන ආලෝකය ලබා ගැනීමට භාවිත කරන උපකරණ. CFL, ෆ්ලොරසන්ට් බල්බ්, හැලජන් ලැම්ප් ඒ වගේ. ඊට පස්සේ කැඩුණු විනෝදාස්වාදික සහ පාරිභෝගික උපකරණ. විනෝදාස්වාදික සහ පාරිභෝගික උපකරණ කියන්නේ ටීවී, DVD යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර. එතකොට විදුලි හා ඉලෙක්ට්‍රෝනික උපද්‍රව්‍ය මේ අපද්‍රව්‍ය නම් කරන්න ගිහම ටීවී, DVD, කැසට් ඕවා ලියලා හරියන්නේ නැහැ. ඒවා ලියනවා නම් ඒකට අදාළ පොයින්ට් එක තමයි කැඩුණු විනෝදාස්වාදික සහ පාරිභෝගික උපකරණ කියන. අන්න ඒ වචනේත් එක්ක ඒක එක්ක නිදසුනක් එතකොට. ඊට අමතරව ලියන්න වෙන්නේ එහෙනම් නිවසේ ගෘහාශ්‍රිත උපකරණ. නැත්තම් කැඩුණු ආලෝකය ලබා ගැනීමට භාවිත කරන උපකරණ. අන්න ඒ වගේ උදාහරණ අපි ඉල්ලුවොත් දෙන්න ඕනේ මේකෙදී. අපිට හිතේව ලියලා හරියන්නේ නැහැ. මම මේක අර පුන පුනා කියන්නේ මේක මේ වැදගත් නිසා. අනිත් එක අර මේ මනෝවිද්‍යාවේ තියෙනවා එකම දෙයක් කනට කීප වතාවක් ඇහෙද්දි මේක මේ මතකෙ හිටින්න තියෙන සම්භාවිතාවය වැඩි කියලා. මේ අන්න ඒකින්ද තමයි මේ වැදගත් කරුණ ඒක මේ වැරදිලා නෙමෙයි නැවත නැවත කියන්නේ අර මතකෙ හිටින්න ඕන හින්දා තමයි නැවත නැවත කියන්නේ. එතකොට මේ කැඩුණු විනෝදාස්වාදය හා පාරිභෝගික උපකරණ කියන එක ගෘහාශ්‍රිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය වලටද අදාළ වේ. එතකොට මේක ලියන්න පුළුවන්ලු මේ දෙවනි වර්ගයේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය වගුවේ තිබ්බ දෙවනි එක මොකද්ද? ගෘහස්ත උපද්‍රවකාරී අපද්‍රව්‍යනේ. එතනටත් ලියන්න පුළුවන් එකක් තමයි මේ කැඩුණු විනෝදාස්වාදික සහ පාරිභෝගික උපකරණ ටීවී, DVD යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර කියන එක. ඒ වුණාට මේ උඩ තියෙන ඒවා ගැන විශේෂයෙන් ටීචර්ස් ගයිඩ් එකේ එහෙම සඳහනක් කරලා නැහැ. දැන් උඩ තියෙන ඒවත් එහෙනම් ගෙදරනේ තියෙන්නේ කියලා ඒවත් අර පැත්ත ලිව්වොත් වැරදි. ඒ හින්දා මේ මෙහෙම දාලා තිබුණට හොඳම වචනේ මේ වැඩේ තමයි ඉතින් ওই දීලා තියෙන උදාහරණ විතරක් අපෙන් ඉල්ලුවොත් ඒ කියන්නේ ගෘහස්ථ උපද්‍රවකාරී අපද්‍රව්‍ය දෙකක් කියලා අර මම ওই වගුව ඇතුලේ දීලා තියෙන දෙකක් විතරක් ලියන එක. මේ එතකොට දැන් මේක නිකන් ලාවට මතක තියාගන්න මතක තිබුණේ නැතත් හොඳයි. නැති තරමට හොඳයි වගේ මේවා ගෘහස්ථ උපද්‍රවකාරී අපද්‍රව්‍ය වලට අදාළ වේ කියලා තියෙන එක කැඩුණු විනෝදාස්වාදික සහ පාරිභෝගික උපකරණ කියන එක. මොකද නැත්තම් පැටලෙන්න පුළුවන්. ඒකයි මම ඒක අර හතරෙනි වර්ගීකරණයට දාලා ඒක අර කිව්වේ නැත්තම් හරියන්නේ නැහනේ. මේ
මේක අරගෙත් තියෙනවනි කියලා හිතුනොත් කියලා තමයි ওই විදිහට වරහන් ඇතුලේ කියන්නේ ඒකට ඊතලයක් ගහලා වෙනම ලියලා තියෙන. ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. මොකද ඒක වඩා සුදුසු වෙන්නේ විදුලි සහ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය වලට ගොඩට දාන එක තමයි. ඒ නිසා. ඒතර උපද්‍රවකාරී අපද්‍රව්‍ය වර්ගීකරණය උතරින් ඉවර වෙන්නේ. දැන් අපි පළවෙනි වර්ගීකරණය කරේ නැහැ මෙතනදී. ඊට පස්සේ මතක තියාගන්න මම මෙතන රතු පාටින්ම දාලා තිනවා බැටරි වර්ග අදාළ වෙන්නේ නැහැ කියලා ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සහ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය වලට. මොකද ඒක අයිති උනේ හොඳට මතක් කරගන්න ගෘහාස්තික උපද්‍රවකාරී අපද්‍රව්‍ය වලට. ඒකයි මම මෙතන රතු පාටින් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි බැටරි කතා කරලා එමු මේ පළවෙනි වර්ගීකරණයට. අර මම එක වර්ගීකරණයක් මගේ අරලානේ ආවේ මෙතනට එද්දි. ඒක අන්තිමේටම කතා කරමු. මම කිව්වා මේ වර්ගීකරණයේ පොඩි අඩුපාඩුවක් තියෙන හින්දා තමයි එහෙම ඒක අතහැරලා ආවේ කියලා. මොකද මේ ඒකට සියලුම ආකාරයේ ඝනාපද්‍රව්‍ය මේ ඒක ඒ වගුවට දාගන්න අමාරුයි. ඒ හින්දා තමයි අපි ඉස්සෙල්ලම මේ ටික කතා කරලා මේ පළවෙනි වර්ගීකරණය නැත්නම් උත්පාදන ප්‍රභවය අනුව ඝනාපද්‍රව්‍ය වර්ගීකරණය කියන එකට අන්තිමට යමු කිව්වේ. එතකොට ගෘහස්සිත ඝනාපද්‍රව්‍ය වල තිබ්බ එකක් තමයිනේ මේ සියලුම බැටරි වර්ග කියන එක. ඉවතලනේ සියලු බැටරි වර්ග සහ රසායනික කෝෂ වර්ග කියන එක. බැටරි වලටම තමයි රසායනික කෝෂ කියන්නේ. එතකොට ඒකෙදි මේ වගුවේ කටපාඩම් කරන්න ඕනේ නැහැ ඉතින්. ඔයාලගේ ගොඩක් අහන්න පුළුවන් බැටරි වර්ග දෙකක් වගේ. එතකොට ඉතින් කියන්න තියෙන්නේ වියලි කෝෂ, ශාරීය කෝෂ තියෙනවා, බොත්තම් ආකාර කෝෂ, ලෙඩ් ඇසිඩ් ඇකියුමුලේටර් කියලා තියෙනවා. ඒ හතරෙන් දෙකක් වගේ අහන්න පුළුවන් ඉතින් කෝෂ වර්ග කියලා. එතකොට ආයේ වැදගත් වෙන එකක් තමයි මේ කැඩ්මියම් නිකල් කියන ඒවා තියෙන්නේ ශාරීය කෝෂවල. ඊට පස්සේ Hg ලිතියම් ඒ කියන්නේ රසදිය සහ ලිතියම් තියෙන්නේ බොත්තම් ආකාර කෝෂවල. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. කැඩ්මියම් නිකල් කියන මූලද්‍රව්‍ය අපිට හොයාගන්න පුළුවන් ශාරීය කෝෂවල. ඊට පස්සේ Hg සහ ලිතියම් Hg කියන්නේ රසදිය සහ ලිතියම් කියන ඒවා අපිට හොයාගන්න පුළුවන් බොත්තම් ආකාර කෝෂවල. ඒතර ඒ වගේ හදන උපකරණක් දීලා තියෙනවා උදාහරණ විදිහට ඕනනම් මතක තියාගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔය පාඩම් කරන එකෙත් අපි දැන් අපිට පේපර්ස් කරාම මේක මේ අවබෝධ වෙනවා ලේයර්ස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන් පාඩම් කරන්න තියෙන කරුණු. ඒ කියන්නේ පාඩම් කරන්න අත්‍යවශ්‍යම ටික කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ අත්‍යවශ්‍ය කියන්නේ විභාගෙට එන්න පුළුවන් සම්භාවිතය වැඩි ඒවායි අඩු ඒවායි තියෙන. ඒක පේපර්ස් කරද්දි තමයි මේ පාස් පේපර් කරද්දි තමයි අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ එනවද එනම අඩුයිද කියලා. එතකොට දැන් ගොඩක් ළමයි පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ අර එනවා අඩු ඒවා සමහර විට පාඩම් කරන්න ටිකක් අමාරුයි. එතකොට ඔළුවෙන් ලොකු ඉඩක් වෙන් වෙනවා ඒවා පාඩම් කරන්න උත්සාහ කරොත්. අර වෙලාවක් තිබ්බොත් ඒ ටික පාඩම් කරන්න ඕන අත්‍යවශ්‍යම ටික ඉස්සෙල්ලා කරලා ඉන්න. ඒකයි මම කිව්වේ වෙලාවක් තිබුණොත් මේ වගුව පාඩම් කරන්න. නමුත් මේ වගුවේ අපිට අත්‍යවශ්‍ය දෙයකට තියෙන මේ කෝෂ වර්ග හතරයි. ශාරීය කෝෂවල මොනවද තියෙන මූලද්‍රව්‍ය කියන එකයි බොත්තම් ආකාර කෝෂවල මොනවද තියෙන මූලද්‍රව්‍ය කියන එකයි විතරයි. ඒ විදිහට අර පළවෙනි ලේයර් එකේ තියෙන ටික ඉස්සෙල්ලා පාඩම් කරලා ඉන්න ඕන. කියන්නේ අත්‍යවශ්‍ය ටික. ඊට පස්සේ දෙවෙනි එකට ගියාම තමයි මේක තමයි හොඳම වැඩේ ඉතින්. ඒතර බැටරි වර්ග කියන එකත් ඉවරයි. දැන් අර මේ මගේ අරලා ආපු පැනලා ආපු මේ පළවෙනි වර්ගීකරණයට යන්න පුළුවන් අපිට උත්පාදන ප්‍රභවය අනුව වර්ගීකරණය. උත්පාදන ප්‍රභවය අනුව වර්ගීකරණයේ මේ තුන්වෙනි එකේ ලෝගෝ එකක් පේනවද? ඔන්න ඔය ලෝගෝ එක සමහර වෙලාවට MCQ වලට අහන්න පුළුවන් එකක්. ඒක මම කමන්න ඒබලට කියන්න. එතකොට මේ උත්පාදන ප්‍රභවය අනුව වර්ගීකරණය කරද්දී පළවෙනිම එක තමයි නාගරික කැලිකසල. දෙවෙනි එක ඉදිකිරීම අපද්‍රව්‍ය. තුන්වෙනි එක තමයි උපද්‍රව සහිත අපද්‍රව්‍ය. අනිත් එක මතක තියාගන්න ඕන. දැන් උපද්‍රව සහිත අපද්‍රව්‍ය කියලා වෙන් කරලා තිබ්බ උත්පාදන ප්‍රභවය අනුව. උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියලා බෙදලා තිබුණේ සංයුතිය අනුව. එතකොට ඔය දෙකක්. උපද්‍රව සහිත අපද්‍රව්‍ය කියන්නේ එකක්, උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන්නේ එකක්. ඇත්තම කතාව කිව්වොත් මේ උපද්‍රව සහිත අපද්‍රව්‍ය කියන එකට යාලා දීලා තියෙන උදාහරණ දීලා තියෙන මේ කියන්නේ උත්පාදන ප්‍රභවය අනුව එකේ උපද්‍රව සහිත අපද්‍රව්‍ය කියන කොටසට දීලා තියෙන්නේ අපි අර උපද්‍රවකාරී එක ඇතුලේ කතා කරේ රෝහල් හා සායනික අපද්‍රව්‍ය කියලා. අන්න ඒ උදාහරණ දෙක තමයි මෙයාලා මේ උපද්‍රව සහිත අපද්‍රව්‍ය කියලා උත්පාදන ප්‍රභවය අනුව එකේ දීලා තියෙන්නේ. අන්න ඔතන පැටලෙන්න පුළුවන් ඉතින්. ඒතර මතක තියාගන්න ඕන උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියන්නේ උපද්‍රව සහිත අපද්‍රව්‍ය කියන්නේ දෙකක්. ඒ දෙක තිබුණේ වර්ගීකරණ දෙකක කියලා. ඊට පස්සේ නාගරික කැලිකස්වල පළවෙනිට කතා කරමු. මේ නාගරික කැලිකස්වල වලට රතු පාටින් දීලා තියෙනවා ගෘහස්ත මලාපද්‍රව්‍ය, උපද්‍රව සහිත අපද්‍රව්‍ය, උපද්‍රවකාරී අපද්‍රව්‍ය මේට අදාළ නොවේ. ඒතර දැන් උපද්‍රව සහිත අපද්‍රව්‍ය මොනවද කියලා ඔයාලා දන්නවා. උපද්‍රවකාරී අපද්‍රව්‍ය මොනවද කියලාත් දන්නවා. ඒතර කිසිම උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් අපි මේ උත්පාදන ප්‍රභවය අනුව වර්ගීකරණය කරද්දී නාගරික කැලිකසල කියන කොටට දාන්නේ නැහැ. මෙතන නාගරික කැලිකසල කියන්නේ නගර සීමාවේ එකතු වෙන කැලිකසල. නමුත් මේ වර්ගීකරණය ඇතුලේ තියෙන නගරය ඇතුලේ තියෙන කැලිකසල වලට
උපද්‍රවකාරීවත් උපද්‍රව සහිත කියන ඒ කැටගරි එකේ කියන්නේ උපද්‍රව ඇති කරන නගර සීමාව ඇතුලේ තියෙන අපද්‍රව කිසිම දෙයක් යොදා ගන්න. ඒ කියන්නේ නගරේ තියෙනවා නම් දැන් ලැබ් එකක්. ඒ ලැබ් එකෙන් ටෙස්ටිං කරලා පිට වෙන රුධිරය එහෙම උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් නේ. නමුත් ඒක නගරය ඇතුලේ තිබ්බා කියලා අපි මේ උත්පාදන ප්‍රභවය අණු එකේ නාගරික කැලිකසල වලට ඒක දාන්නේ නැහැ. අන්න ඒකයි මේ පාඩමේ තියෙන අමාරුව. ඒ කියන්නේ අපට හිතෙන ඒවා අපිට හිතන තැන් වලට එන්නේ නැහැ. ඒතර නාගරික කැලිකසල වලට එයාලා දීලා තියෙන උදාහරණ දෙකක් තුනක් අපි මතක තියාගන්න ඕනේ. එයාලා දීලා තියෙන පළවෙනි එක තමයි ගෘහස්ත අපද්‍රව්‍ය. ඒ කියන්නේ මේ නගර සීමාවේ තියෙන ගෙවල් වලින් පිට කරන අපද්‍රව්‍ය. හැබැයි මේ ගෙවල් වලින් පිට කරන අපද්‍රව්‍ය වලත් එයාලා ගෙවල් වලින් පිට කරන මල අපද්‍රව්‍ය, يعني අසුචි වගේ දේවල් මේ ගොඩට අයිති වෙලා නැහැ. ගෘහස්ත අපද්‍රව්‍ය. මල අපද්‍රව්‍යයක් නෙමෙයි ගෙවල් ගෘහස්ත මේ උපද්‍රවකාරී අපද්‍රව්‍යات අයිති වෙලා නැහැ. නිකම් ගෘහස්ත අපද්‍රව්‍ය. හරියට නිකන් එළවලු, පළතුරු වගේ ඉවතල එළවලු, පළතුරු වගේ දේවල් තමයි මේ නගර සීමාවේ තියෙන ගෙවල් වලින් ඉවතල එළවලු, පළතුරු වලට වගේ තමයි යාලා මේ කියලා තියෙන ගෘහස්ත අපද්‍රව්‍ය කියලා. දෙවැනි එක තමයි වාණිජ අපද්‍රව්‍ය. වාණිජ අපද්‍රව්‍ය කියන්නේ වෙළඳ පොළවල් වලින් ඉවතලන අපද්‍රව්‍ය. කියන්නේ නගර සීමාවේ තියෙන කඩවල් වලින් ඉවතලන අපද්‍රව්‍ය වලට තමයි කියලා තියෙන්නේ. එයාලා වාණිජ අපද්‍රව්‍ය. ඊළඟට ආයතනික අපද්‍රව්‍ය. ගෙවතු වලින් ඉවතලන අපද්‍රව්‍ය. මේ කතා කරන ඔක්කොම නගර සීමාව තුල තියෙන ගෙවතු නිවාස ඒ වගේම පිට වෙන ඒවා තමයි. ඒතර අපෙන් ඉල්ලුවොත් මේ හයෙන් එකක් දෙන්න ඕනේ. ඊළඟට දීලා තියෙනවා නාගරික කාණුවල අපද්‍රව්‍ය, මාර්ග අතුගෑමෙන් වෙරළ පිරිසිදු කිරීමෙන් ලැබෙන අපද්‍රව්‍ය. ඒතර ඒ ටික තමයි නාගරික කැලිකසල ගණයෙන් ලියන්න ඕනේ. ඒතර අපි ඒකට අර හිතලා ලියන ඒවා ලියලා හරියන්නේ නැහැ. මම ආයෙ කියනවා ලියන්න ඕනේ මේ දීලා තියෙන හයෙන් දෙකක්. දෙකක් ඇහුවොත්. ඊළඟ ඉදිකිරීම අපද්‍රව්‍ය. ඉදිකිරීම අපද්‍රව්‍ය ලියන්න මේ දීලා තියෙන යාල එකයි. අනුමත කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම වල අපද්‍රව්‍ය. එතකොට දැන් මේකත් ගොඩක් අය අමතක වෙනවා මේ අනුමත කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම කියන එක මේ ගොඩනැගිලි ඉදිකිරීම කියන කොටස. ඒකේ වුණාට ඕන අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි උත්පාදන ප්‍රභවය අනුව වර්ගීකරණය කරද්දී ඉදිකිරීම අපද්‍රව්‍ය විදිහට ගන්නෙ නැහැ. අනුමත කරලා කියන්නේ අනුමත කරන්නේ නැතුව මේ නගර සීමාවේ ඉදි කරලා තියෙන ගොඩනැගිලි එහෙම ඇත්තටම නැහැ. ඒ උනාට අනවසර ඉදිකිරීම වලින් පිටවන අපද්‍රව්‍ය කියන ඒවා අපි මෙතනදී ගන්නෙ නැහැ. මේ අනිවාර්යෙන් මේ කරුණල් ඉදිකිරීම අපද්‍රව්‍යකට උදාහරණයක් අහුවොත් ලියන්න ඕන මේ සෙට් එකම අනුමත කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම වල අපද්‍රව්‍ය කියලා. ඊට පස්සේ මම කලින් කිව්වා මේ උපද්‍රව සහිත අපද්‍රව්‍ය කියලා මෙයාලා මේ උත්පාදන ප්‍රභවය අණු වර්ගීකරණයට අරන් තියෙන්නේ කලින් සංයුතිය අණු එකේ උපද්‍රවකාරී වල තිබුණ රෝහල් හා සායනික අපද්‍රව්‍ය කියපු ටිකමයි. ඒවා තමයි මේ දීලා තියෙන සායනික අපද්‍රව්‍ය සහ ආසාදිත අපද්‍රව්‍ය කියලා. ඒවා තමයි උපද්‍රව සහිත අපද්‍රව්‍ය කියලා. ඒතර උපද්‍රව සහිත අපද්‍රව්‍ය හරියට බැලුවොත් නිකන් උපද්‍රවකාරියක ඇතුලේ තියෙන එකක් වගේ. නමුත් උපද්‍රවකාරියක බෙදෙන වෙනම කොටස් තිබ්බා. මේ උපද්‍රව සහිත අපද්‍රව්‍ය කියලා බෙදුන්නේ නැහැ. මේ නමුත් උපද්‍රව සහිත කියන එක උපද්‍රවකාරී කියන්නේ දෙකක්. උපද්‍රව සහිත කියන එකට අයිති වෙන්නේ මේ උදාහරණ දෙක කියන එක ඔළුවේ තියෙනවා. ඒතර මේ ඔයාලට සායනික අපද්‍රව්‍ය කියන තැන උඩින් ලෝගෝ එකක් පේනවා. ඉතින් මේ ලෝගෝ එකෙන් තමයි කියන්නේ ඔය සායනික අපද්‍රව්‍යයක් කියලා. අර ඉන්ජෙක්ෂන් ගහලා විසි කරන කටු වල තියෙන බොක්ස් එකේ මේ ලෝගෝ එක ගහලා තියෙනවා. ඒතර මේ ලෝගෝ එක අහලා මේක මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට මේ ලෝගෝ එකෙන් කියවෙන්නේ සායනික අපද්‍රව්‍ය කියන එක. එතකොට මේ ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය පළවෙනි chart එකත් ඉවරයි. එතකොට මේ ඝන අපද්‍රව්‍ය කියන එක වර්ගීකරණය කරන්න පුළුවන් ওই විදිහට. ඒතර වර්ගීකරණය කරන එකේ සම්පූර්ණම සාකච්ඡා කරලා ඉවරයි දැන්. එතකොට ඒකේ මතක තියාගන්න තියෙන ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය කරන ඒවා වර්ගීකරණ දෙකකුයි. ඒ වර්ගීකරණ දෙක ඇතුලේ දෙවෙනි වර්ගීකරණයේ බෙදුන උපද්‍රවකාරී කියන එක තවදුරටත් වර්ගීකරණය කරන්න උනා. ඒකයි ඊට අමතරව අර සංයුති අණු එකේදී බෙදුන ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය වල තිබුණ බැටරි කියන එක තව දුරටත් බෙදන්න උනා. කොටස් හතරකට වියලි කෝෂ බොත්තම් ආකාරයෙන්. අන්න ඒ ටිකයි. ඒතර ඔච්චර තමයි ඔය ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය කියලා බලන්න තියෙන්නේ. නෝට් එක දෙපාරක් විතර බලලා පුළුවන් නම් මේ වීඩියෝ එක දෙපාරක් බලලා මේ මම හිතනවා මේ කසල කළමනාකරණයේ පැටලිලි ගතිය මේකේ මේ මම මේ විදිහට මේ හරියට ඇනලයිස් කරලා කොටස් වලට බෙදලා දාලා තියෙන හින්දා පුළුවන් මේ කියලා. මොකද ටීචර්ස් ගයිඩ් එක බැලුවොත් මේ තරම් මේ පැහැදිලිව මම හිතන්නේ මේ ඔයාලා නෝට් එකක් ගහ ගන්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දා මේ නෝට් එක මේ තියෙන විදිහටම පාඩම් කරන එක තමයි හොඳම වැඩේ.